අයිබෝන් කවි සංවාද ඔස්සේ අද අපි අ, යම් කවියක් තෝරගෙන ඒ ඔස්සේ යම් ආකාරයක සංවාදයක් ගොඩනගන්න උත්සාහ කරනවා. අ, ඉතින් අද මම තෝරගත්ත කවිය තෝරගන්න හේතුව වෙන්නේ මේ කවියේ කියවෙන අදහස, මේකෙන් මතු කරන අදහස මංගාව තිබුණු මතවාදයට, මේ කාරණාව සම්බන්ධව මල් ළඟ තිබුණු මතවාදයකට යම් විදිහකට සමපාත කරගන්න පුළුවන් වුණු හින්දා තමයි මම මේ කවිය අද තෝරගත්තේ. මේ කවිය ඇත්තටම රචනා කරන්නේ නන්දසිරි කීඹියෙහෙට්ටි කියන කවියා. මෙතුමා අරුහුණු විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක් විදිහට කටයුතු කරනවා. බොහොම දක්ෂ කවියෙක් මෙතුමා. ඒ වගේම ගීපද රචකයෙක් විදිහටත් අපිට මෙතුමාව මුණ ගැහෙනවා. ඉතින් මේ කවිය නම තමයි මගේ සතුට නැති කෙරුවේ නුඹ ටීචර්. ඒ ටිකක් වෙනස් නමක්. කවියේ නම ඇහුවම අපිට යම් කුතුහලයක් ඇති වෙනවා. මොකද්ද මේ කියන්නේ? මගේ සතුට නැති කෙරුවේ නුඹ ටීචර්. මේ කවියේ නම. ඉතින් මම මේ අපි කවිය කියන ගමන් මේ ගැන කතා කරගෙන යමු. මම කවිය කියන්නම්. කවිය පටන් ගන්නෙ මෙහෙම. උදේ පාන්දර එනකොට මලක් නෙලාගෙන දෝතට සිඹ සිඹ හරි ආසාවෙන් පාසල් ආමං. දැන් පාසල් දරුවෙක් ගැන තමයි මේකෙදි කතා කරන්නේ. දැන් මේ දරුවා උදේ පාන්දර පාසල් යනවා. ඉස්සර අපි පාසල් යද්දී දෙවටක් දිගේ යන්නේ නේද? මල් පිපිලා තියෙනවා. මේ දරුවා මලක් කඩාගෙන ඒකින් බෙයිඹ මේකේ සුවඳ විඳින්මින්, මේ මලේ සුන්දරත්වයේ විඳින්මින් පාසලට යනවා. පරිසරයත් එක්ක ඒ පරිසරයේ සුන්දරත්වයේ විඳින්මින් එයා පාසලට යනවා. පාසලට ගියාට පස්සේ මොකද වෙන්නේ? මලක් කියන්නේ මණිපත්‍ර, කීලය හා ඩිම්බකෝෂ එකතු කරන අවයවයකි කියා දුන්නු දවසේ සිට මලේ තිබුණු මිහිරියාව වින්දේ නෑ මං. දැන් මේ දරුවා පාසලට ගියාට පස්සේ පාසලේ යාගේ ටීචර් එයාට කියලා දෙනවා මෙහෙම. මල කියන්නේ මණිපත්‍ර, ඩිම්බකෝෂ නේද? මේ කීලය, මේ වගේ අවයව එකතු වෙලා හැදුණු එකක් තමයි මල කියන්නේ කියලා එයාට කියලා දෙනවා. මේ දරුවා කියනවා ඊට පස්සේ එයාර විඳ විඳ හිටපු සුන්දරත්වයේ මලින් නේද? ඒක නැති වෙලා ගියාලු මේ මලේ විද්‍යාත්මක පැහැදිලි කිරීම කරාට පස්සේ. හරි. දැන් තව ඉස්සරහට යනවා කවිය. හඳේ හා රන්ටටියට කිරි පැණි ගෙනෙන තුරු උඳු පියලිය දලු නෙලාන බලා වුණු මං. දැන් ඉස්සර අපිට අම්මලා නේද පෙන්නනවානේ හඳ මාමා නේද? පොඩි කාලේ හඳ අපේ නෑදෑයෙක් බවට පත් වෙනවා හඳ මාමා. හඳේ ඉන්නේ හාවෙක්. හඳ අපිට කිරි පැණි අරන් එනවා. ඔය වගේ කතන්දර ටිකක් හඳ එක්ක බද්ධ වෙච්ච යම් අදහස් ටිකක් තියෙනවනේ පොඩි කාලේ. ඉතින් දැන් මේ දරුවටත් එහෙමයි. මේ උඳු පියලිය දලු නෙලාන බලන් ඉන්නවලු මේ හඳේ හාව කිරි පැණි අරගෙන එනකම්. දැන් ආයිත් එයා පාසලට ගියාට පස්සේ යාට ටීචර් කියන්නේ මොකද්ද? හඳ ඇතුලේ හාවෙක් නැහැ. ලිඳ තිබුණට වතුරක් නැහැ. නුඹ කී පසු සඳ බලන්න ආසම නෑ මං. දැන් ටීචර් යාට කියනවා හඳ ඇතුලේ ඇති හාවෙක් නෑ මේ තියෙන්නේ ආවාට. ඒ ආවාට තිබ්බට ඒ වගේ වතුරක් නෑ. හඳ කියන්නේ නිකම්ම පස් වලින් හැදිච්ච උපග්‍රහයක්. මේක නිසරු තැනක් කියලා එයාට හඳ ගැන උගන්වනවා. එතකොට මේ දරුවා කියනවා එයා දැන් හඳ දිහා බලන්න ආසත් නෑ. අර කලින් එයා සුන්දරත්වයෙන් විඳපු හඳ දැන් විද්‍යාත්මක පැහැදිලි කිරීම කරාට පස්සේ ආයෙක දිහා බලන්න ආසත් නෑ. හරි. ඊළඟට තව ඉස්සරහට යනවා කවිය. දෙවියෝ දීපු මං අරගෙන සුරංගනාවියෝ ඇවිදින් රෝස කැලේ දාලා ගිහින් අපේ අම්මා ගෙදර ගෙනත් හුරතලේට ආසාවෙන් අහන් හිටපු මං.
දැන් පොඩි කාලේ අපි අම්මලගෙන් ඇහුවම මේ අම්මේ කොහොමද මං මේ අම්මලා ළඟට ආවේ කියලා අම්මා දෙන උත්තරේ මොකද්ද? ඔව්. සුරංගනාවිය ඇවිල්ලා පුතේ ඔයාව දාලා ගිහිල්ලා රෝස කැලේ. ඉතින් මම රෝස කැලෙන් තමයි ඔයාව අහුලගෙන අපි ළඟට ගෙනාවේ. ඕක අපි හරි ආසාවෙන් අහගෙන ඉන්නවනේ. නේද? දැන් අපි හිතනවා මම රෝස කැලෙන් ඇවිත් තියෙන සුරංගනාවිය තමයි මාව දීලා තියෙන්නේ. අපි ගැනම අපිට හරි ආඩම්බරයක් ඇති වෙනවනේ. හරි නිහතමානී ආඩම්බරයක් ඒක. නේද? ඊට පස්සේ දැන් මෙයා ඉස්කෝලේට ගියාට පස්සේ මොකද වෙන්නේ? මං ඉපදුණු හැටි කියලා තඩි ඉස් ගෙඩියෙක් ඇඳලා මොලේ කොලොප්පම් කරලා ඇයි ටීචර් ඒ සතුටත් උදුරගත්තේ දැන්? පාසලට ගියාට පස්සේ අපිට උගන්වනවානේ ප්‍රජනනයේ පාඩම නේද? මේ ජීවියෙක් නිර්මාණය වෙන හැටි. මේ ශුක්‍රාණුවක් සහ ඩිම්බයක් එකතු වෙලා මේවා ඇඳලා පෙන්නනවා නේ. තඩිස් ගෙඩියෙක් ඇඳලා මොලේ කොලොප්පම් කරලා ඒ සතුටත් ටීචර් නැති කරනවා. දැන් මේ කවිය ඇතුලේ අපිට හිතන්න යමක් තියෙනවා නේද? දැන් මේ කවිය අහන් ඉන්නව නම් ගුරුවරයෙක් නේද? ටීචර් කෙනෙක්. දැන් හිතන්න පුළුවන් අපි මොනා කරන්නද මේකට? නේද? දැන් ගුරුවරයාට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දීලා තියෙන විෂය නිර්දේශය ගුරුවරයා උගන්වන්න ඕන. ගුරුවරයෙක් වගේ මේකනේ. දැන් ඒක ඉගැන්නුවේ නැත්නම් පරීක්ෂකවරුත් ඇවිල්ලා පරීක්ෂා කරනවානේ. ඒක ඉගැන්නුවේ නැත්නම් කියන්න බෑනේ මේ දරුවගේ සතුට නැති වෙන හින්දා අපි මේක ඉගැන්නුවේ නැහැ කියන්න බෑනේ පරීක්ෂකවරු ආවට පස්සේ. ගුරුවරට උගන්වන්න වෙනවා ඒක. ඉතින් ඇත්තටම මේ කවියේදී මම දකින්නේ මේ ටීචර් කියන වචනේ කියන්නේ මේ ගුරුවරයා කියන පුද්ගලයාට නෙමෙයි. මේ තනි පුද්ගලයෙක්ට නෙමෙයි. මේ ටීචර් කියන වචනේ කවිය පාවිච්චි කරන්නේ සමස්ත අධ්‍යාපන පද්ධතියට. මොකද මේ කවිය කියන්නේ පොඩි දරුවෙක්නේ, පාසල් දරුවෙක්. එතකොට පාසල් දරුවෙක්ට අවබෝධයක් නැහැ මේ අධ්‍යාපන පද්ධතිය ගැන. එයාට තේරුමක් නැහැ අධ්‍යාපන පද්ධතිය ගැන එයාට තේරුමක් නැහැ. එයා මුළු අධ්‍යාපනය කියන එකම දකින්නේ එයාට උගන්වන ගුරුවරයා හරහා. හරි. එතකොට ඉතින් මේ දරුවෙක් කියන්නේ එතකොට එයා මේ ටීචර් කියන වචනේ පාවිච්චි කරලා තියෙන්නේ යම් සංකේතවත් අර්ථයකින් කියලා තමයි මට හිතෙන්නේ. සංකේතාත්මක අර්ථයකින්. එතකොට දැන් මේ මොකද්ද මේ කවිය හරහා අපිට කියන්නේ? මේකෙන් ඇත්තටම කියන්නේ මේ අපේ අධ්‍යාපන පද්ධතිය දරුවා මත පැටවෙනවා කලින් වැඩි වගේ අදහසක් තමයි කියන්නේ. දැන් දරුවා අර පරිසරයත් එක්ක බද්ධ වෙලා පරිසරයේ තියෙන දේවල් සුන්දරත්වයෙන් විඳ ඉන්න කාලෙදී අපි මොකද කරන්නේ? අර අධ්‍යාපන පද්ධතිය ගෙනල්ලා දරුවාගේ කරමත පටවනවා. ඒක පටවලා නිකන් තියන්නේ නැහැ නේද? ඒකේ හරහා ටියුෂන් ඊට ඉස්කෝලේ විභාග ලොකු පීඩනයක් ඇති කරනවා දරුවෙක්ට. දැන් ඇත්තටම අවුරුදු 2කමාරක් 3ක් වෙද්දී අකුරු කියවනවා කියලා එකක් කරනවා. නේ? ඒ ඇත්තටම ඒ දරුවට ඒක ලියා ගන්නත් බෑ හරියට. එතන ඉඳන්ම කරන්නේ මොකක්ද? දරුවට මොන්ටිසෝරිය පවා කරන්නේ අකුරු ගන්නන එක. තරංගය. එතන ඉඳන්ම තරංගය. ඇත්තටම දරුවා අධ්‍යාපනය ඇතුලේ ශිෂ්‍යයෙක් බවට පත් වෙන්නේ නැහැ මම දකින විදිහට. එයා තරංගකරුවෙක්. තරංගයක් ඇතුලේ ඉන්න තරංගකරුවෙක්. අධ්‍යාපන පද්ධතිය ගුරුවරු දෙමාපිය හැමෝම විසින් යොමු කරන්නේ දරුවව තරංගයට. තව කෙනෙක් පරයා යන්න. අරූ ගන්නව නම් ඇයි උඹට එච්චර ගන්න බැරි? අම්මලගේ ප්‍රසිද්ධ වාක්‍යනේ එක. ඌට ලකුණු 70ක් ගන්න පුළුවන් නම් උඹටයි බැරි. එහෙමනේ අහන්නේ.
ඉතින් මේ තරංගය ඇතුලෙන් මේ අධ්‍යාපනයෙන් පස්සේ එළියට එන වෘත්තිකයා හෝ නැත්නම් වෙනත් ක්ෂේත්‍රයක හරි ඉන්න මේ පුරවැසියා සමාජයට එන පුරවැසියාට වෙන බලපෑම මොකද්ද මේකෙන්? ඇත්තටම තම සරල උදාහරණයක් කියන්නම්. අපි හැමෝටම පාරක යද්දී පේනවනේ මේ මිනිස්සු හැම කෙනෙක්ම හැම රියදුරෙක්ම උත්සාහ කරන්නේ තව කෙනෙක් පරයා යන්නනේ. අර උට ඉස්සෙල්ලා මං යන්න ඕන. තව කෙනෙක්ට ඉඩක් දෙන්නේ දැන් අපි කල ලයිට් එක වගේ නැවත්තලා නේද? කොළ ලයිට් එක වැටිලා ඉස්සරහට ගන්න යද්දී ඉස්සරහට ගන්නකම් පිටිපස්සේ කාට ඉන්න බෑ. එයා මොකද කරන්නේ? හෝන් එක උඩ නැග ගන්නවා ඊට පස්සේ. නේ? ඇයි? මම යන්න ඕන ඌට කලින්. එහෙම අදහසක් නේ තියෙන්නේ. ඉතින් මට හිතෙන්නේ මේක එන්නෙම අපේ මේ අධ්‍යාපනයත් එක්ක. පොඩි කාලේ ඉඳන්ම එන එකක් තමයි මේ අපි ඇතුලේ තියෙන්නේ. තව කෙනෙක් පරයා යන්න ඕන කියන එක. එතකොට සානුකම්පාවක් නැති මිනිස්සු නේ. මානව දයාව නැති මිනිස්සු. මොකද අර පරිසරයත් එක්ක බද්ධ වෙලා ඉන්න ඒ කාලෙදිම අපි ගෙනල්ලා අර පීඩණය පටවනවා. ඒක තමයි යාළ ඉස්සරහට අරගෙන යන්නේ. අපි දකිනවනේ මේව සමාජයේ. අධ්‍යාපනය ඇත්තටම මේ හරි පීඩාකාරී බවක් තමයි මට පේන්නේ මේ දරුවා තුළ තියෙන්නේ. එතකොට මේකෙන් එළියට එන පුරවැසියත් ඒ වගේ. දැන් උදාහරණයකට කිව්වොත් අපි හිතමුකෝ දැන් අධ්‍යාපනය ලැබලා විශ්වවිද්‍යාලයට ගිහිල්ලා වෛද්‍යවරයෙක් බිහි වෙනවා කියලා. දැන් එයාගේ වෘත්තිය වෛද්‍ය වෘත්තිය. එතකොට මේ වෛද්‍යවරයා තුල මානව දයාව නැත්තම් එයා ළඟට එන රෝගියා කෙරෙහි කරුණාවක් නැත්තම් රෝගියා ගැන සානුකම්පාවක් නැත්තම් එයාගේ වෘත්තිය තුළින් අපිට සාර්ථක ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? මේ වගේ මේ ප්‍රශ්න තමයි මේ නිර්මාණ හරහා මතු කරන්නේ ඇත්තටම කවියෝ. නේද? එයා කවියෙන් අපිට අර අපි දකින්න නැති අඳුරු පැත්තකට එලියක් යොමු කරලා පෙන්නනවා. මෙන්න මෙහෙම දෙයක්ත් තියෙනවා මේක ඇතුලේ බලන්න කියලා. ඇත්තටම කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් මෙහෙම. හරි දැන් දරුවෙක් ඔය හැමදාම ඔය මලේ සුන්දරත්වයේ විඳ විඳ හඳ මාමා කිය ඔය ෆැන්ටසි ඇතුලේ ඉන්න ඕනද? එයා මේව විද්‍යාත්මකව ඉගෙන ගන්න ඕනේ නැද්ද? මේ තාක්ෂණයේ දියුණු වෙද්දි මේවා ඉගෙන ගන්න ඕනේ නැද්ද? කෙනෙක්ට එහෙම තර්ක කරන්න පුළුවන්. නෑ ඉගෙන ගන්න ඕන. නේද? ඒවා ඉගෙන ගන්න ඕන. හැබැයි මට හිතෙන විදිහට මේක උගන්වන්න ඕන යම් මනෝවිද්‍යාත්මක ක්‍රමවේදයකට. ඒ කියන්නේ මිනිස්සෙක් විදිහට අපේ වයසත් එක්ක අපිට වැටහෙන දේවල් තියෙනවනේ. අපි පරිණත වීමත් එක්ක අපිට තේරෙන දේවල් තියෙනවනේ. එතකොට ඒ කාලෙදී අපි මේ දේවල් හොයනවා. ඔය දරුවෙක් වුණත් යම් යම් වයස් මට්ටම් වලදී එක එක දේවල් හොයනවා. ඉතින් මේ හොයන කාලෙදී හොයන දේ අපිට දෙන්න පුළුවන් නම් නේද? එයා හඳේ විද්‍යාත්මක පැත්ත ගැන හොයද්දී අපිට ඒ අධ්‍යාපනය දෙන්න පුළුවන් නම් මම හිතනවා ඒක දරුවට පීඩාකාරී වෙන එකක් නෑ කියලා. ඉතින් මේකේ දෙපැත්තක් තියෙනවා අපිට සාකච්ඡා කරන්න පුළුවන්. නේද? තර්ක කරමින් යන්න පුළුවන් මේක ඉස්සරහට. ඉතින් මේ ගැන ඇත්තටම මේ ප්‍රාමාණික දැනුමක් සහිත මනෝවිද්‍යාඥයෝ මේ දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධ විශේෂඥයෝ විවිධ අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. දැන් අන්තර්ජාලයට YouTube එකට ගියාම හොයාගන්න පුළුවන් ඕන තරම්. ඉතින් මේ කවියෝ කරන්නේ මේ ගැන යම් එලියක් විහිදුවලා අපිට පෙන්නනවා. මෙන්න මෙහෙම පැත්තකුත් මේකේ තියෙනවා කියන එක. හරි. ඉතින් මේක අපිට තව දීර්ඝව සාකච්ඡා කරගෙන යන්න පුළුවන්. නමුත් අද දවසේදී අපි මේ කවි සංවාදය ඉවර කරනවා. තවත් දවසක මේ වගේම කවියක් එක්ක
සංවාදයක් ගොඩනගන්න තවත් කවි සංවාදයකින් අපි හම්බෙමු.